ඕගොල්ලෝ දැනටමත් can ඒ වගේම could කියන වචන දෙක ගැන දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපි can කියලා කියන්නේ පුළුවන්, I can do it, මට ඒක කරන්න පුළුවන් කියලා කියනවා. could කියන්නේ can කියන එකේ අතීත කාලය පුළුවන් වුණා. I could do it, මට ඒක කරන්න පුළුවන් වුණා කියන අදහස තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දැනටමත් මේ ගැන දන්නවා. හැබැයි අද අපි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. අද අපි කතා කරන්නේ වර්තමානයේදී හෝ අනාගතයේදී සිදු වෙයි කියලා යමක් ප්‍රකාශ කරන්න අපි කොහොමද could සහ could be භාවිතා කරන්නේ කියලා. could සහ could be භාවිතා කරන්නේ කියලා. අපි මේ දෙක භාවිතා කරන්නේ could භාවිතා කරන්නේ could for possibility. සිදුවිය හැකි දෙයක් ගැන කතා කරන තමයි අපි could භාවිතා කරන්නේ could and could be. හොඳට උදාහරණ අරගෙන මේක පැහැදිලි කරගන්න බලමු. අපි හිතමු මෙහෙම. කවුරු හරි මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. X අහන ප්‍රශ්නයක්. Where is Jessica? Where is Jessica? කාගෙන්ද අහන්නේ? Y ගෙන් අහනවා. Where is Jessica? Jessica කොහෙද? හැබැයි Y දන්නේ නැහැ Jessica හරියටම කොහෙද ඉන්නේ කියලා. එයා හිතනවා ඔය හරි ඇති. අපි එහෙම කියනවනේ. ඔය හරි ඇති. ඒක අපි විශ්වාසයෙන් නෙවෙයි කියන්නේ. එතකොට අපිට ඕන නම් කියන්න පුළුවන් කොහොමද? ඔව්. මම දන්නේ නැහැ. I don't know. නැත්නම් I do know. I don't know. මම දන්නේ නැහැ. ඊට පස්සේ එයා මෙහෙම කියනවා. ඔව්. She could be at home. එයා ගෙදර ඇති. දැන් බලන්න මේ ප්‍රශ්නේ. Where is Jessica? කොහෙද Jessica? කොහෙද ඉන්නේ? I don't know. I don't know. She could be at home. එයා ගෙදර ඇති. එයා ගෙදර වෙන්න ඇති කියලා අපි කියන්නේ. එතකොට ඒක වෙන්න පුළුවන් දෙයක්, possibility. ඒතර පැහැදිලිද අපි could be කොහොමද අපි use කරන්නේ කියලා. හොඳයි. අපි තවත් උදාහරණයක් ගමු. X අහනවා Y isn't been here. I been නැත්තේ මෙහෙ. I been නැත්තේ. Y දන්නේ නැහැ හරියටම ඇයි been මේ ඇවිල්ලා නැත්තේ නැත්තම් මෙතන නැත්තේ කියලා. Y දන්නේ නැහැ. දැන් X අහනවා why isn't been here? අහනවා ඇයි been මෙහෙ නැත්තේ? Y උත්තර දෙනවා මෙතන විතර හැබැයි දන්නේ නැහැ. I don't know. I do know. I don't know. He could be sick. He could be sick. දන්නේ නැහැ. එයා අසනීප වෙලා ඇති. අසනීප වෙන්න පුළුවන්. අසනීප වෙලා ඇති. කියන අදහස මම දන්නේ නැහැ. එයා අසනීප වෙලා ඇති. හැබැයි මෙතන තියෙන්නේ කියන්නේ possibility එකක්. සිදුවේ හැකි දෙයක්. බලන්න. X why isn't being here? Why being නැත්තේ මෙහි? I don't know. He could be sick. අසනීප වෙලා ඇති කියලා. ඔව් අසනීප වෙලා ඇති කියලා කියනවා. දැන් ඒතර පැහැදිලි අපි කොහොමද could be භාවිතා කරන්නේ කියලා. අපිට මෙන්න මෙහෙම බලන්න මේ උදාහරණය. මෙයා අපි හිතමු දැන් කළු වලාකුළු තියෙනවා අහසේ. අපි නිගමනය කරනවා වහී කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්, possibility. මේ බලන්න. There are some black clouds. There are some black clouds in the sky. අහසේ කළු වලාකුළු තියෙනවා. There are some black clouds in the sky. There are some black clouds in the sky. එහෙනම් අපිට
නිගමනය කරන්න වෙන්නේ මොකද්ද මොනවා වෙයිද කියලා අපිට හිතන්න තියෙන්නේ වහී නේ. එහෙමනම් it ඔන්න අපිට could භාවිතා කරන්න පුළුවන්. It could rain anytime. It could rain anytime. ඕනම මොහොතක anytime ඕනම මොහොතක වහින්න පුළුවන්. දැන් මේක possibility නේ සිදු වෙන්න පුළුවන් දෙයක්. මේක සිදු වෙන්න පුළුවන් දෙයක්. There are some black clouds in the sky. It could rain anytime. මොනම මොහොතක වහින්න පුළුවන්. එතකොට මෙතන could කියලා භාවිතා කරලා තියන්නේ possibility එක කියන්නේ වෙන්න පුළුවන් දෙයක් ගැන. අපි බලමු. තව උදාහරණයක් අරගෙන x කියනවා don't wait for me for dinner. Don't wait for me for dinner. බලන්න don't wait for me මම එනකම් බලන් ඉන්න එපා රාත්‍රියේ කෑමට. Don't wait for me for dinner. Don't wait for me for dinner. කාටද කියන්නේ wait. why අහනවා why ම කියලා ඇයි කියලා අහනවා. ඇයි? Don't wait for me for dinner. ඇයි? එතකොට මොකක් වෙයිද? බලමු මොකක්ද වෙන්නේ කියලා. x ට ඇයි එන්න බැරි කියලා. x කියනවා කොහොමද කියන්නේ? I could be ඔන්න could be දෙතිය භාවිතා කරලා තිනවා could එක be I could be home late tonight. I could be home late tonight. Late tonight. I could be home late tonight. මම අද රාත්‍රියේ එන්න පරක්කු වෙයි. I could be home late tonight. x කියනවා don't wait for me dinner. Don't wait for me dinner. රාත්‍රී කෑමට මං එන්නතුරු බලන්න ඉන්න එපා. why අහනවා why ඇයි කියලා. ඔන්න උත්තර දෙනවා x. I could be home late tonight. I could be home late tonight. I could be home late tonight. මම අද පරක්කු වෙන්න පුළුවන්. අද ගෙදර එන්න පරක්කු වෙන්න පුළුවන්. දැන් පැහැදිලි. එතකොට අපි කොහොමද could and could be භාවිතා කරන්න කියලා. අපි තවත් උදාහරණයක් ගමු බලන්න. x කියනවා can you show me the way to the post office please? Can you show me the way to the post office please කියලා. මට පුළුවන්ද කරුණාකරලා මට පුළුවන්ද post office එකට පාර පෙන්නන්න. කරුණාකරලා මට පුළුවන්ද post office එකට පාර පෙන්නන්න කියලා. එතකොට y කියනවා I am sorry I do know. මම දන්නේ නැහැ. I don't know. I am sorry I do know. එතකොට x අහනවා කවුද දන්නේ? x අහනවා කවුද දන්නේ? Who knows? කවුද දන්නේ? Who knows? කවුද දන්නේ? Who knows? ඔන්න y උත්තර දෙනවා. එහෙමනම් පීටර්ගෙන් අහන්න පීටර් දන්නවා ඇති. ඔව් කොහොමද කියන්නේ? පීටර්ගෙන් අහන්න පීටර් දන්නවා ඇති. You ask Peter. ඔන්න ඔහු දන්නවා ඇති. possibility එක. He could know. මෙතන ක්‍රියාපදයක් නිසා අපි be භාවිතා කරන්නේ නැහැ. He could know. You ask Peter, he could know. ඔයා පීටර්ගෙන් අහන්න පීටර් දන්නවා ඇති. දැන් ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි අපි කොහොමද
අපි කොහොමද could එහෙම නැතිනම් could be භාවිතා කරන්න කියලා. අපි තව එක උදාහරණයක් ගමු. අපි તો මෙහෙම ගෑල් ළමෙක් ඉන්නවා. X අහනවා Y ගෙන් who is that girl? කවුද අර ගෑල් ළමයා? කවුද අර ගෑල් ළමයා? හැබැයි Y හරියටම දන්නේ නැහැ. නමුත් අනුමාන කරලා කියනවා කොහොමද? ඔව් she could be Jessica. Jessica වෙන්න ඇති. She could be Jessica. මෙතන be කියන ක්‍රියාපදය අපි භාවිතා කරලා තියෙනවා. She could be Jessica. ඇය Jessica වෙන්න ඇති. Jessica වෙන්න පුළුවන්. හරියට දන්නේ නැහැ. Who is that girl? She could be Jessica. දැන් මම හිතනවා පැහැදිලි අපි could and could be possibility වියහැකි දෙයක් ගැන කොහොමද සඳහන් කරන්න කියලා. වීඩියෝ එක කීපරක් බලන්න. ඒතකොට හොඳට පැහැදිලි වෙයි. ඒ වගේම subscribe කරන්න, share කරන්න. Thank you.